ඔබට නිතරම හුස්ම ගැනීමේ අපහසුතාවයක් දැනෙනවාද? නොනවතින කැස්සක් දැනෙනවාද? නැතහොත් සැහැල්ලු ක්‍රියාකාරකම් වලින් පසුව පවා වෙහෙස දැනෙනවාද? ඔබේ පෙනහළු උදව් ඉල්ලා කෑගසනවා විය හැකිය. විසඳුම මිදි කෑම තරම් සරල විය හැකියි. ඔව්, මෙම කුඩා පළතුර පෙනහළු සෞඛ්‍යයට සහාය වීමේදී ප්‍රබල කාර්යභාරයක් ඉටු කළ හැකිය. එය කෙසේදැයි සොයා බලමු. සුව පෝෂණය නාලිකාව වෙත නැවත සාදරයෙන් පිළිගනිමු. සරල ස්වාභාවික සෞඛ්‍ය උපදෙස් සඳහා මේ ඔබේ නිවසයි. ඔබ වඩාත් හොඳින් හුස්ම ගැනීම, ඔබේ ශක්තිය වැඩි කර ගැනීම සහ ඔබේ පෙනහළු ස්වභාවිකව ආරක්ෂා කර ගැනීම ගැන සැලකිලිමත් වන්නේ නම් මෙම වීඩියෝව ඔබට ඉතාමත් වැදගත් වෙනවා. ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න සහ සෞඛ්‍ය සම්පන්න පෙනහළු අවශ්‍යය වෙත මේෂයා කරන්න. අපගේ පෙනහළු අකණ්ඩව ක්‍රියා කරයි. ඔක්සිජන් සැපයීම, විෂද්‍රව්‍ය ඉවත් කිරීම සහ සෑම සෛලයක්ම ජීවමානව තබා ගැනීම. නමුත් දූෂණය, දුම්පානය, දූවිලි, ආසාදන සහ දුර්වල ආහාර වේලක් කාලයත් සමග පෙනහළු ක්‍රියාකාරීත්වය දුර්වල කළ හැකිය. දුර්වල පෙනහළු තෙහෙට්ටුව නිතර ආසාදන, ඇදුම සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති කළ හැකිය. නිවැරදි ආහාර වලින් ඔබේ පෙනහළු පෝෂණය කිරීම ඉතා වැදගත් වන්නේ බැවිනි. මිදි යනු පැණි රස කෑමක් පමණක් නොවේ. ඒවා පෙනහළු වලට ආදරය කරන පෝෂ්‍ය පදාර්ථ වලින් පිරී ඇත. ඉන් එකක් නම් ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් බවයි. මිදිවල රෙස්වෙරට්‍රෝල් සහ ෆ්ලේවොනොයිඩ් අඩංගු වන අතර එය පෙනහළු පටකවල දැවිලි අඩු කිරීමට උපකාරී වේ. එමෙන්ම ශ්වසන මාර්ග සෞඛ්‍යයට සහාය වේ. මෙම ප්‍රතිඔක්සිකාරක දූෂණය හා දුම නිසා ඇතිවන හානි වලින් පෙනහළු සෛල ආරක්ෂා කිරීමට උපකාරී වේ. තවද ප්‍රතිශක්තිකරණ ආරක්ෂාව වැඩි කරයි. ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඔබේ පෙනහළු ශෙම්පතිස්යාව උණ සහ බ්‍රොන්කයිටිස් වැනි ආසාදනවලට එරෙහිව සටන් කිරීමට උපකාරී වේ. මිදි සජලනය කරන පළතුරකි. ඉහළ ජල අන්තර්ගතය ශ්ලේෂ්මන තුනීව තබා ගැනීමට, හුස්ම ගැනීම පහසු කිරීමට සහ තදබදය අඩු කිරීමට උපකාරී වේ. මිදිවල ඇති රෙස්වෙරට්‍රෝල් පෙනහළු ක්‍රියාකාරීත්වයට සහාය විය හැකි අතර ශ්වසන පද්ධතියේ ඔක්සිකාරක ආතතිය අඩු කිරීමට උපකාරී වන බව අධ්‍යයන වලින් පෙනී යයි. මෙයින් අදහස් කරන්නේ මිදි ඔබේ පෙනහළු දිගු කාලීන හානි වලින් ආරක්ෂා කිරීමට සහ සුමට හුස්ම ගැනීමට සහාය වේ හැකි බවයි. විශේෂයෙන් දූෂණයට හෝ අසාත්මිකතාවයන්ට නිරාවරණය වන පුද්ගලයන් සඳහා. මිදිවලින් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා කෙටි ආහාරයක් ලෙස නැවුම් මිදි අනුභව කරන්න. පළතුරු සලාදවලට මිදි එකතු කරන්න. මිදි ස්මූති වලට මිශ්‍ර කරන්න. රතු හෝ දම් පැහැති මිදි තෝරන්න. ඒවායේ වැඩි ප්‍රතිඔක්සිකාරක අඩංගු වේ. උපරිම ප්‍රතිලාභ සඳහා සම්මත මිදි අනුභව කරන්න. පෙනහළු සෞඛ්‍යයට සහාය වීම සඳහා සතියකට කිහිප වතාවක් කුඩා මිදි බඳුනක් ප්‍රමාණවත් වේ. මිදි සෞඛ්‍ය සම්පන්න වුවත් මතක තබා ගත යුතු කරුණු කිහිපයක් තිබේ. මධ්‍යස්ථව අනුභව කරන්න. ඕනෑවට වඩා ආහාරයට ගැනීමෙන් රුධිරයේ සීනි මට්ටම වැඩි විය හැකිය. පලිබෝධනාශක ඉවත් කිරීම සඳහා මිදි හොඳින් සෝදන්න. ඔබට දියවැඩියාව හෝ අසාත්මිකතා තිබේ නම් පළමුව ඔබේ වෛද්‍යවරයා හමුවන්න. මිදි පෙනහළු සෞඛ්‍යයට සහාය වේ. නමුත් ඒවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා ආදර්ශකයක් නොවේ. නිරෝගී පෙනහළු ආරම්භ වන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාරවලින්. මිදි යනු ඔබේ හුස්ම ස්වභාවිකව පවත්වා ගැනීමට සරල රසවත් ක්‍රමයකි. මෙම වීඩියෝව ඔබට ප්‍රයෝජනවත් යයි හැඟුණේ නම් එයට ඔබේ ප්‍රසාදය පළ කරන්න. තවත් ස්වභාවික සෞඛ්‍ය උපදෙස් සඳහා දායක වන්න සහ පහතින් ඔබේ අදහස් දක්වන්න. වඩා හොඳින් හුස්ම ගන්න, බුද්ධිමත්ව ආහාර ගන්න, නිරෝගීව සිටින්න.